හරි මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ YouTube ෂෝට් වීඩියෝ එකක් views ගොඩක් විශාල ප්‍රමාණයක් ගන්න කොහොමද කියලා හරියටම කියලා දෙන්න. ඉතින් මං කෙලින්ම වීඩියෝ එකට යන්නම්. ඔයාලා ඔයාලගේ YouTube එකේ ඔයාලගේ channel එකට log වෙන්න. ඒකේ ෂෝට් වල ඔයාලගේ දන්නවා මේකේ plus ලකුණ තියෙනවා. ඒක ක්ලික් කරන්න. මම ඔයාලට මුලින්ම පෙන්නපු AI වීඩියෝ එක තමයි මම මේකට අද පබ්ලිෂ් කරන්න හදන්නේ. හරි මේක තියෙන වීඩියෝ එක මම ඒක සිලෙක්ට් කරා. රයිට් ඔයාලට පේනවා මේ වීඩියෝ එක දැන් ප්ලේ වෙනවා ප්‍රිවිව් එකක් විදියට. දැන් ඔයාලට පුළුවන් මේකේ next කියන බටන් එක ඔබන්න. හරි ඔයාලට මෙතෙන්ට කැමති නම් ටෙක්ස්ට් එකක් දාගන්න පුළුවන්. මේ ටෙක්ස්ට් කියන ටයිප් එකට ගිහිල්ලා අපි මෙතන අපි දාමු ටෙක්ස්ට් එකක්. අපි මෙහෙම දාමු අපි emergency grounding right grounded කියලා දැම්මා. හරි ඊට පස්සේ මේකේ done කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයාලට ටෙක්ස්ට් එක එනවා. ටෙක්ස්ට් එක ඔයාලට කැමති තැනකට මෙහෙම move කරගන්න පුළුවන්. හරි අපි ඊළඟට ඒකට next කියලා යනවා. next කියලා ගියාම ඔයාලට මෙතන caption එකක් ඔයාලට short video එකේ enter කරන්න තියෙනවා. ඉතින් ඔයාලා මේකේ දාන්න caption එකක් emergency විදාමු emergency landing කියලා. emergency landing කියලා මම දානවා මෙතෙන්ට. right ඔයාලට පුළුවන් මෙතෙන්ට emoji එකක් add කරන්න. wow කියන වගේ මොන හරි. හරි ඊට පස්සේ ඔයාලට මෙතෙන්ට පුළුවන් තව hashtag දාලා අවශ්‍ය ඔයාලට තියෙන මේ tags ටික දාන්න. අපි මේකට දාමු එයා drop කියලා. right මම දානවා මෙතන තව trending කියලා. right මම tag දෙකක් දැම්මා. ඊට පස්සේ අනිවාර්යෙන් මේක ඔයාලට වැදගත්ම දේ තමයි මේකේ thumbnail එක. ඉතින් මේ ඔයාලට පේන pitch එකේ මේ පන්සල් ලකුණ උඩලා ක්ලික් කරන්න එකපාරක්. එතකොට ඔයාලට මේ thumbnail කීපයක් මේනවා. ඉතින් ඔයාලට මේකේ ඔයාලට හොඳයි කියන හිතන thumbnail එක select කරගන්න පුළුවන්. right හරි මම මෙන්න මේ thumbnail එක select කරගත්තා. ටිකක් attractive වගේ හින්දා. හරි අපි ඒක ඕකේ කරා. හරි දැන් අපේ වීඩියෝ එක හැදිලා ඉවරයි. අනිත් මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඔයාලගේ මේ public කියන එක කෙලින්ම public දාන්න එපා. මේක schedule කරන්න. schedule කරන්න සාමාන්‍යයෙන් හෙට 4 වෙනිදා මගේ time එක අනුව. එතකොට මම 4 වෙනිදා 4 අපි time එකකුත් දාමු. time එක උදේ 7 කියලා දානවා මම. right හරි ඔයාලා කවදාත් මේක කෙලින්ම public කියලා දාන්න එපා. ඒක schedule කරන්න. මොකද මේ YouTube එකේ තියෙන විශේෂත්වයක් තමයි අපි කෙලින්ම මේක public දැම්මට පස්සේ යාළුවට audience එක හොයාගන්න එකපාරට අමාරුයි. මේක අපි පැය 12ක් හරි ඒ වගේ time එකක් දෙනවනම් YouTube එකේ යාළුවට අපේ මේ hashtag එක නැත්නම් අපේ audience එක යාළුවට හොයාගන්න හරියට කරන්න time එකක් එනවා. ඉතින් ඒක විශේෂිතයි. ඔයාලා කරලා බලන්න. මේක මේ public කෙලින්ම දාලා නැත්නම් ඊට පස්සේ ඒ වගේම වීඩියෝ එකක් schedule කරලා දාලා කොච්චර views වල වෙනසක් තියෙනවද කියලා ඊට පස්සේ ඔයාලට කැමති නම් මෙතන location දාන්න පුළුවන්. audience එක දාන්න පුළුවන්. audience එකට අපි ගිහලා බලන්න age restriction බලන්න. හරි හරි මෙතන මේ not made for kids කියලා ඒ ටික බලන්න. හරි දැන් අපේ වීඩියෝ එක complete වෙලා තියෙන්නේ. මේක upload short කියලා දාන්න. හරි මගේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. පොඩි වෙලාවක් යනවා.
හරි. thank you guys. මේ තියෙන්නේ අපි අප්ලෝඩ් කරපු වීඩියෝ එක. අපි බලමු මේකට views කීයක් යනවද කියලා. මේක අප්ලෝඩ් කරාට පස්සේ. හරි. thank you all.